නිසල දියවරක්. පළවෙනි පරිච්ඡේදය. නිසල දියවර ළඟ. ගම පුරාම අමුතු නිහඬ බවක් තිබුණා. හිරු බැහැලා ගියාට පස්සෙත් ගමේ දූවිලි පාරේ මීදුම නොපැතිරීම සුරංගනීට පුදුමයක් වුණා. එයා දිය පහර ළඟ ගල් තලාවක වාඩි වෙලා හිටියා. දිය පහරේ සීතල වතුර එයාගේ කකුල් සිඹමින් මුළු ඇඟටමයි හිතටයි ලොකු සුවයක් ගෙන දුන්නා. හැමදාම හවසට එයා මෙතනට එනවා. දිය පහර එයාගේ හොඳම යාළුවා වුණා. එයාගේ සතුට දුක බලාපොරොත්තු හැමදේම දිය පහරට රහසින් කියන්න එයා පුරුදු වෙලා හිටියා. අද දවසේ ගමේ තිබුණු නිහඬ බවට හේතුව එයා දැනගෙන හිටියා. ගමට අලුත් කෙනෙක් ඇවිත් තිබුණා. නගරෙන් ආපු පර්යේෂණයක් කරන්න ගමට ආපු කොල්ලෙක් කියලා ගම පුරාම කටකතා පැතිරලා තිබුණා. ගමේ මිනිස්සු මේ වගේ දේවල් වලට පුදුම නොවුනත් සුරංගනීට පොඩි කුතුහලයක් දැනුණා. එයා සෝබාදහමට ලං වෙලා හිටපු සරල කෙල්ලෙක් නිසා. නගරේ මිනිස්සු ගැන එයාට තිබුණේ බොළඳ අදහසක්. හවස් වෙනකොට දිය පහරේ වතුර තවත් සීතල වුණා. කුරුල්ලන්ගේ සද්දය අවට පරිසරය තවත් ලස්සන කළා. සුරංගනී හිත නිදහස් කරගෙන දිය පහරේ ගලන වතුර දිහා බලාගෙන හිටියා. එයාගේ හිතට ආවේ සාමයයි සැනසීමයි විතරයි. ජීවිතේ හැම ප්‍රශ්නයක්ම හැම දුකක්ම දිය පහරේ ගලන වතුර වගේ ගලාගෙන යයි කියලා එයා හිතුවා. නගර මිනිස්සුත් මේ වගේ ලස්සනක් විඳිනවා ඇද්ද? එයා තමන්ගෙන්ම ඇහුවා. එයා හිතුවේ නගර ජීවිතේ හරිම කලබලකාරී බවත්, එහි මිනිසුන්ට සෝබාදහමේ ලස්සන විඳින්න වෙලාවක් නැති බවත්. හැබැයි එයාගේ හිතට තාමත් අර අලුත් කොල්ලා ගැන කුතුහලයක් තිබුණා. හෙට එයාව ගමේදී හම්බ වෙයිද? එයා දිය පහරට සමු දීලා ගල්තලාවෙන් නැගිට්ටා. හිරු බැහැලා සඳ පායලා තිබුණා. සඳ එළිය දිය පහරට උඩට වැටිලා රිදී ඉරක් වගේ පෙනුණා. සුරංගනේ hina වුණා. නිසල දියවර එයාගේ ජීවිතේ හැමදාම තියෙනවා කියලා එයා දැනගෙන හිටියා. දෙවන පරිච්ඡේදය. නගරෙන් ආපු කෙනා. මීළඟ වීඩියෝ එකෙන් මුණ ගැහුම්. ස්තුතියි.